මේ ලස්සන දියැලි පිරුණු සුන්දර පාරක සුන්දර වැඩක් සංවිධානය කරන ගමන් ඉන්නේ. පෙබරවාරි 22 වෙනිදා ඉඳලා පෙබරවාරි 28 වෙනකම් මෙන්න මේ පාරේ ස්වාමීන් වහන්සේලා පාදචාරිකාවක වඩිනවා. දෙකිල්ලගස්කඩ මාදංගල රජමහා විහාරයෙන් ආරම්භ කරනවා 22 වෙනිදා පාන්දර. 28 වෙනිදා බදුල්ල මුතියංගන රජමහා විහාරයට වැඩම කරනවා. මේ පාරේ අපි හැම දවසකම මහා සංඝරත්නයේ පාදචාරිකාවක් වැඩම කරපු ඒ අරමුණු සියල්ලටම පරිවාහිර වටිනාම වටිනා වෙනස් අරමුණකින් මෙවර පාදචාරිකාව සිද්ධ වෙන්නේ. මේ පාර කොච්චර සුන්දර වුණත් මේ පාරේ හරි අසුන්දර දේවල් ගොඩාක් සිද්ධ වුණා. ඒ තමයි දික්පාසු ලිපුණාටෙන් නායෑමෙන් විශාල පිරිසක් ඔබ දන්නවා මරණයටපත් වුණා. අපි මේ පාදචාරිකාවේ වැඩම කරන මාවත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙකටම අයිති වෙනවා. දැනට මේ දිස්ත්‍රික්ක දෙකේ 200 ගාණක් මියගිය පිරිස ඉන්නවා. එතකොට මේ අය මිය ගිහිල්ලා මාස 3ක් පිරීම නිමිති කරගෙනයි මේ පාදචාරිකාව සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා මේ සියලුම මියගිය අය වෙනුවෙන් 3 මාසෙ පින්කමක් විදිහටයි මේ ගමන වැඩම කරන්නේ. උන්වහන්සේලා හැම මොහොතකම ඒ ගමනේදී දාන ටිකක් වළඳනවාද ගිලම්පස ටිකක් වළඳනවාද ඒ හැම තැනටම සහභාගී වෙනවා. ආපදාවෙන් ජීවිත අහිමි වෙච්ච අයගේ පවුල්වල අය සහ දේපල අහිමි වෙලා මානසිකව දුක් විඳින අය. ඒ අයගේ හිත හදන්නයි මේ මහා සංඝරත්නයේ මේ පාදචාරිකාව වැඩම කරන්නේ. මහා සංඝරත්නයේ මේ විදිහට මේ මධ්‍යම පළාත ඉඳලා ඌව පළාත දක්වා වැඩම කරන මේ ගමනේදී මේ වීඩියෝව දකින ඒ තදාසන්නේ බොහෝ දෙනා මේ පණිවිඩය දැකලා ඊටාම ආසාවෙන් ඊටාම ගෞරවයෙන් ඔවුන්ට මේ මහා සංඝරත්නයත් එක්ක මේ ගමනට පෙළ ගැහිලා Tamante ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ඔවුන්ටත් පින් රැස් කරගන්න ඔබට තියෙන ලොකු වගකීමක්. ඒ තමයි මේ පණිවිඩය පුළුවන් තරම් බොහෝ දෙනාට බෙදා හරින්න කියලා ආරාධනා කරනවා. අපි දැන් මේ සංවිධාන කටයුතු හරිම සතුටින් සිදු කරගෙන යන ගමන් එක පැත්තකින් මිනිස්සුන්ගේ හිත හදන්න මේ වෙලාවේ අපිට මේ ලැබෙන අවස්ථාව පුංචි දෙයක් නෙමෙයි. අනිත් පැත්තෙන් මහා සංඝරත්නයට කරන උපස්ථානයක් විදිහට මේ ලැබෙන අවස්ථාව අපි හරි සතුටින් සිද්ධ කරන්නේ. ඔබට මේ පින අනුමෝදන් වෙන්න කියලා බොහොම මෙත් සිතින් දේපත් කරනවා. හැම දිනාටම දරුවන්